කොහොමද යාළුවනි? බැලිස්ටික් යනු 2025 වසරේදී ක්‍රියාදාම සිනමා ලෝලීන් අතර මහත් කතාබහට ලක් වූ සිනමා පටයකි. සුප්‍රසිද්ධ ගේම් ඔෆ් ත්‍රෝන්ස් තරුවක් වන ලීනා හීඩි ප්‍රධාන චරිතයට පනපොවන මෙහි මවකගේ නොසැලෙන ධෛර්ය සහ පද්ධතියකට එරෙහිව ඇය කරන තනි සටන ඉතාමත් තාත්විකව නිරූපණය කර ඇත. දේශපාලන කුමන්ත්‍රණ සහ හමුදාමය රහස් පසුබිම් කරගත් මෙහි සටන් ජවනිකා ඉතාමත් දරුණු සහ වේගවත්ය. කතාවේ සාරාංශය. සිනමාපටේ කතාව ගෙතී ඇත්තේ රජයේ ඉහළ පෙළේ අවියායුධ නිෂ්පාදන ආයතනයක සේවය කරන කාන්තාවක් වටාය. ඇය තම වෘත්තිය සහ රට පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව සේවය කරන්නේකි. ඇයගේ එකම පුත්‍රයා හමුදා සේවයේ යෙදී සිටින අතර ඇෆ්ගනිස්තානයේ සිදු වූ දරුණු මෙහෙයුමකදී ඔහු මියගිය බවට ඈට පුවත් ලැබේ. රජ්‍ය සහ හමුදාව පවසන්නේ එය සතුරු ප්‍රහාරයකින් සිදු වූ මරණයක් බවයි. නමුත් තම පුත්‍රයාගේ මරණයේ පිටුපස යම් අභිරහසක් පවතින බවට ඇයට සැකයක් ඇතිවේ. ඒ පිළිබඳව ඇය ස්වාධීනව ගවේෂණය කිරීමේදී ඇය සේවය කරන ආයතනය සහ හමුදා බලධාරීන් එක්ව සිදු කළ මහා පරිමාණ දූෂණයක් සහ කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු හෙළිවේ. තම පුත්‍රයා මියගොස් ඇත්තේ සතුරු ප්‍රහාරයකින් නොව පද්ධතියේ වැරදි වසා ගැනීමට කළ පූජාවක් ලෙස බව දැනගන්නා ඇය රෞද්‍ර මවක ලෙස අවදි වෙයි. තමන් සතු ආයුධ පිළිබඳ දැනුම සහ උපක්‍රම භාවිතා කරමින් ඇයව නිහඬ කිරීමට උත්සාහ කරන දූෂිත නිලධාරීන්ට එරෙහිව ඇය මාරාන්තික දඩයමක් ආරම්භ කරයි. තනි කාන්තාවක් ලෙස දෙවන්ත බලවේගයකට එරෙහිව ඈ කරන මෙම සටන සිනමාපටේ පුරාවටම කුතුහලය සහ උද්වේගය රඳවා තබා ගැනීමට සමත් වෙයි. ඇය සත්‍යය ලොවට හෙළිකරන ආකාරය සහ වැරදිකරුවන්ගෙන් පලිගන්නා ආකාරය බොලිස්ටික් තුලින් ඉතාමත් ප්‍රබල ලෙස දැකගත හැකි. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.